අයිබෝන් යාළුවනේ SL Motor Gura YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ යතුරු පැදියක one way clutch එක කියන්නේ මොකක්ද කියලා. one way clutch එක කියනවා සමහර අය. සමහර අය කියනවා starting clutch එක කියලා. starter එක කියලා කියනවා. එක එක විවිධාකාර නම් වලින් කියනවා. ඔයාලට සාමාන්‍යයෙන් පැහැදිලිව කියනවා නම් මේකෙන් වෙන ක්‍රියාව ගැන මම පොඩි හැඳින්වීමක් කරන්නම්. ඔක්කොන්ටම ඉස්සරින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ SL Motor Gura YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම ඔයා අලුත් කෙනෙක් නම් bell එකත් අනිවාර්යයෙන් bell icon එකත් click කරන්න. එතකොට මම දාන වීඩියෝ ඔයාට නැවත නැවත බලන්න පුළුවන් වෙන්න. ඒක නිසා මම මේක ගැන වැදගත් කාරණා ටිකක් කියලා දෙනවා. ඒක නිසා වීඩියෝ එක skip කරන්න නැතුව වීඩියෝ එක සම්පූර්ණ වෙනකම් බලන්න. ඔයාලගේ ඕනම ස්කූටර් එකක මේකට නම් මම කමෙන්ට් ලෙට ටිකක් කියන්නම්. එකක් තමයි උදේම ස්ටාර්ට් කරනකොට කටකටාස් ගාලා එන්ජින් එක අස්සෙන් සද්දයක් ඇහෙනවා. ඒක එකක්. එහෙම නැත්නම් ස්ටාර්ට් කරනකොට ස්ටාර්ට් මෝටරේ නිකන් කැරකෙනවා වගේ විතරයි ඇහෙන්නේ. බර අල්ලන්නේ නැහැ වගේ ඇහෙනවා. සමහරලාට උදේ ස්ටාර්ට් කරාට පස්සේ දවස් 30 මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. ඒ සම්බන්ධව තමයි මම මේ කතා කරන්න යන්නේ. මේකට කියන්නේ අපි one way clutch එක කියනවා, starter clutch එක කියලා කියනවා. ඉතින් අපි බලමු මොකද්ද මේක ප්‍රධාන හේතුව කියලා. හරි. මේ ගොඩක් දුරට මේක එනවා Yamaha Racer වලට, ඒ වගේම Entorq වලට, ඒ වගේම Ranamoto scooter වලට, Ranamoto Pattaya, Volita, Dream, Sweetie ඒ වලට එනවා. ඒ වගේම GY6 ස්කූටර් වලට එනවා. ඒ වගේම D-Max, ඒ වගේම Dino, ඒ වගේ ගොඩක් ස්කූටර් වලට එනවා. සෙන්ටර් මෝටර් මොඩල් කියලා කියනවා සමහර අය. ඉතින් මේක මේ වගේ මොඩල් එකක් නම් ඔයාගේ තියෙන එක හොයාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් බයිසිකලයේ බෙල්ට් එක පැත්ත ගලවපුවාම බෙල්ට් එක පැත්තට එන එකට කියනවා බෙන්ඩිට් එක කියලා. මම ඒ ගැන කතා කරන්නේ. මම මේක ඉස්සරහට වීඩියෝ එකේදී ඒ ගැන කතා කරනවා. මම අද කතා කරන්නේ ස්ටාර්ටර් ක්ලච් එක. එහෙම නැත්නම් one way clutch එක ගැන. හරි. ඔයාලට පේනවා ඇති මේක එක පැත්තකට විතරක් කැරගෙනවා. මේ තියෙන්නේ. නමුත් මේ පැත්තට කැරකෙන්නේ නැහැ. කැරගෙනකොට මේකත් එක තමයි කැරකෙන්නේ මේ තියෙන්නේ. මේ පැත්තට කැරගෙනවා. නමුත් මේ පැත්තට කැරකෙන්නේ නැහැ. එතකොට මේ පැත්තට කැරකෙනවා වගේම අනිත් පැත්තටත් නිකම්ම කැරකෙනවා නම් ඒක අපි කියනවා ස්ටාර්ටර් ක්ලච් එක ගිහිල්ලා. එහෙම නැත්නම් one way clutch එක ගිහිල්ලා කියලා. හරිද? එතකොට මේක ගොඩක් දුරට විවිධාකාර ස්කූටර් වලට විවිධ විදිහට එනවා. මේක නම් කම්ප්ලීට්ම Ranamoto Pattaya ස්කූටර් එක ස්ටාර්ටර් ක්ලච් එකක්. අපි බලමු ඇයි මේක එතකොට මේ විදිහට කරගලා ආයේ මේ පැත්තට කැරකෙන්නේ නැතුව යන. මේක ඇවිල්ලා හොඳ ක්ලච් එකක්. සාමාන්‍යයෙන් මේක සවුත් විච්චාම වෙන්නේ මේ ක්ලච් එක අපි සාමාන්‍ය ස්ටාර්ට් මෝටරේ ඇවිල්ලා වදින්නේ මෙන්න මේ දෙතිරිකට. මෙතනින් තමයි කැරකෙන්නේ මෝටරේ මෙතනට මෝටරේ වීල් එක මෙතනට ගියර් වීල් මෝටරේ ගියර් වීල් එක මෙතනට වැදිලා මේකෙන් තමයි කරකවල ගන්න. ඒතකොට මේක සෙට් වෙන්නේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකට. ඒ කියන්නේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකට මේක පොඩි මෙයාලා පේනවා ඉතින් මෙතන පොඩි කට්ටයක් තියෙනවා. ඒ කට්ටෙට කී කට්ටයකට හිර වෙලා මේක සෙට් වෙනවා. මේකට උඩින් තමයි ඊට පස්සේ ක්ලච් මෙන්න මේක සාමාන්‍යයෙන් අපි මේක මෙහෙම අතුලට දැම්මට පස්සේ ඊට පස්සේ මෙන්න මේ ක්ලච් නට් එකෙන් මෙහෙම කරකිලා මේක තද වෙනවා. හරිද? ඊට පස්සේ මේක ඔයාලට ගොඩක් දුරට ඇහෙනවා ඇති උදේ පාන්දරට බයික් එකක් ස්ටාර්ට් කරනකොට එන්ජින් එක අස්සෙන් අධික කටකටාස් ගාලා නිකන් එන්ජින් එක අස්සේ වීල් එකක් කැඩෙනවා වගේ ඇහෙනවා. ඒක සිද්ධ වෙන්නේ මේක ඇතුලේදී. මම තව ඉස්සරහට මේ කතා කරන්න මේක ගාලා මම පෙන්නන්නම් මොනවද ඒක වෙන්නේ හේතුව කියලා. හැම බයිසිකලෙම ගොඩක් දුරට හැම බයිසිකලෙම සාමාන්‍යයෙන් ස්ටාර්ටර් ක්ලච් එකක්. ඒ කියන්නේ ගොඩක් දුරට මෝටර් සයිකල්ලත් මේක වෙනවා. පල්සර් ඒ වගේ සෙල්ෆ් ස්ටාර්ට් බයිසිකල් වල මෝටර් සයිකල් වල ඒ සිද්ධිය සිද්ධ වෙනවා. උදේට ස්ටාර්ට් වලට පස්සේ දවසෙම ප්‍රශ්නයක් නැහැ. දවසේම හොඳට වැඩ කරනවා. සමහරලාට දවසේ මැද භාගයේදී ඒ ලෙඩේම එනවා. ඊට පස්සේ අන්තිම ලෙඩේ මේ ආවට පස්සේ වෙන්නේ මේක නිකන් මෝටරේ ගහනකොට මෙන්න මේ විදිහට නිකන් කරගෙන එන්ජින් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. හරිද? දැන් ස්කූටර් එක නම් සාමාන්‍යයෙන් අපිට මේක ගියොත් තල්ලු කරලා ස්ටාර්ට් කිරීමේ හැකියාවක් නැහැ. මොකද ඒක ඇවිල්ලා CVT ගියර් සිස්ටම් එකක් තියෙන නිසා. නමුත් සාමාන්‍ය මෝටර් සයිකල් යන්න අපිට මේක කරගෙන ඉතුනට අවුලක් නැහැ. තල්ලුවක් දාලා හරි කික් කරලා හරි අපිට ස්ටාර්ට් කරගන්න පුළුවන්. එහෙනම් අපි යමු මොකද්ද මේක වෙන්න හේතුව ඒක කොහොමද වෙන්නේ කියන එක. හරිද? මම ඔයාලට මම මේක ගල්ලා පෙන්නන්නම්. මෙන්න මෙහෙම. හරි. අපි දැන් ගැලෙවුවා. හරිද? මේක මෙන්න මේක ඇතුළට වුණාට පස්සේ ඔයාලට පේනවා ඇති
මේක ඇවිල්ලා needle bearing එක. ඔයාලට ඇතුලේ පේනවා ඇති මෙතන පේනවද ඔයාලට? ඔයාලට පේනවා ඇති මෙතන පොඩි බැරල් තුනක් තියෙනවා. හරිද? මේ බැරල් තුනේදී ඔයාලට පෙන්වන්නම්. හරි. මෙන්න මම ඒක සාමාන්‍ය අපි ගා වෙනවා මෙහෙම පැකට් ගන්න තියෙනවා මෙන්න මේකේ බැරල් තුන. මේකෙදි වෙන්නේ යාළුවනේ මෙන්න මේ ස්ක්‍රීන් කැඩෙනවා. එක්ක මේ ස්ක්‍රීන් කැඩෙනවා එහෙම නැත්නම් ස්ක්‍රීන් ටෙන්ෂන් එක බහිනවා. මේ ටෙන්ෂන් එක බැස්සට පස්සේ මේ ස්ක්‍රීන් එක වැටෙන්නේ මෙන්න මේ ඇවිල්ලා මේ බැරල් එක තුල තමයි මේ ස්ක්‍රීන් එක වැටෙන්නේ. වැටුණාට පස්සේ මේ කී කට්ට තුන බල්ල කට්ට තුනක් කියන්නේ ඒ වගේ තමයි මේ බල්ල කට්ට තුන මෙන්න මේකට අල්ලන්න නැතුව යනවා. මෙන්න මේකට අල්ලන්න නැතුව යනවා. ගොඩක් දුරට මෙන්න මේ සෙට් එක දාපුවමත් හරි එහෙම නැත්නම් කම්ප්ලීට්ම මේ සෙට් එක දාපුවමත් හරි ගොඩක් දුරට එන්ටෝක් එහෙම පදිනවා නම් එන්ටෝක් පදින යාළුවෝ දෙනවා මම එන්ටෝක් වීඩියෝ එකකුත් කරලා තියෙනවා මේකේ ඒක වෙනම ටෙක්නොලොජි එකක් විදියට එන්නේ මෙතන මේ නිල් බෙයාරින් එක වෙනුවට ඒක ගියාමත් එන්ටෝක් එකේ සාමාන්‍යයෙන් ක්ලච් එක බුරුලිච්චාමත් ඒ වෙනවා එන්ටෝක් එකේ මෙන්න මේ එන්ටෝක් විතරක් කියලා කියන්න බෑ මට හැම ස්ක්‍රූඩ්‍රයිවර්ම ගොඩක් දුරට යතුරු පැදි වල කියන්න තියෙන්නේ මේ මට කෙලිම මූලික වශයෙන් කියන්න තියෙන්නේ මෙන්න මේ ස්පින් එක කැඩිච්චාම තුනට අතර මේ ස්පින් එක කැඩලා යනවා එතකොට මෙන්න මේ බැරල් තුනේ මේක එක පැත්තකට විතරක් කැරකෙනවා අනිත් පැත්තට ලොක් වෙනවා එහෙමනේ තියෙන්නේ ඒව නමුත් මේක ස්පින් එක කැඩුණාට පස්සේ ටෙන්ෂන් එක නැති නිසා මේක දෙපැත්තටම අල්ලන්න තියෙනවා ඔන්න තට්ටුවක් දාලා එහාට මේ තට්ටුවක් කියන්නේ ඉස්සරහට පස්සට අරගෙන ආරේ නිකන් දෙපාර තුන් පාරක් ගහනකොට ආපහු ලොක් වෙලා වැඩ කරන්න ගන්නවා. ඉතින් ඔයාලගේ යතුරු පැදියෙත් ඔයාලගේ මෝටර් සයිකලේ හෝ ස්කූටරෙත් මේ වගේ ලෙඩක් තියෙනවා නම් උදේට ස්ටාර්ට් වෙනකොට කටස් කාලා හැෙනවා නම් එහෙම නැත්නම් නිකන් ප්ලේ කරගෙනවා වගේ හැෙනවා නම් සෙල් එක වැඩ කරන්නේ නැහැ මෝටරේ හොඳට කරගෙනවා බයික් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ වගේ ලෙඩ තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට ප්‍රධානම හේතුවක් තමයි මේ ස්ටාර්ට් ක්ලච් එක එහෙම නැත්නම් වන් වේ ක්ලච් එක අවුල් ගියාම. දැන් ඔයාලට මේක නම් අලුත් ක්ලච් එකක්. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ විදිහට මේ බැරල් තුන මෙන්න මේ බැරල් තුන මෙන්න මෙතනින් මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙම හේතු වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට වෙනවා මේ ක්ලච් එක සම්පූර්ණ රීප්ලේස් කරන්න. ගොඩක් දුරට රණමොටෝ ස්කූටර් වලට මේක ගොඩක්ම එනවා. රණමොටෝ ස්කූටර් නම් ස්පෙයා පාර්ට්ස් ඕන තරම් අපි ගාව තියෙනවා මිලදී ගැනීම හැකියාව තියෙනවා. පල්ලෙහා නම්බරය දාලා තියෙනවා. නීසරම ඩිලිවරි කරගන්න පුළුවන්. රණමොටෝ ස්කූටර් නම් පදින්නේ හෝ ඩයිනෝ ස්කූබි ඩිමක් වල සම්පූර්ණ අමතර කොටස් තියෙනවා. ඔයා වෙනත් කතර ප්‍රතිපද මාර්ග පදිනවා නම් ඔයාලට ඒ දේවලුත් ඔයාලට මිලදී ගැනීම හැකියාව තියෙනවා වෙනත් ආයතන හරහා. හරි යාළුවනේ මට කියන්න මේ වීඩියෝ එකෙන් කියන්න ඕන උනේ ඔයාලට කියන්න ඕනේ මේ බයික් එකක් ඇයි උදේට ස්ටාර්ට් වෙන්නේ නැත්තේ ඒක මට වීඩියෝ කරන්න කියලා ගොඩක් මට දාලා තිබුණා මේ වන් වේ ක්ලච් එක ගැන මේ වන් වේ ක්ලච් එකේ මේ කට්ට තුන මේ කී කට්ට තුන මේක තුන මේක නෙමෙයි ගෙවෙන්නේ ගොඩක් දුරට මේ ස්ප්‍රින්ට් එක කඩලා ගියාම මෙයා ටෙන්ෂන් කරගන්න තියෙනවා මේ බැරල් තුන එළියට තල්ලු කරලා අල්ල ගන්නවා මේ ස්ප්‍රින්ට් එකෙන් වෙන්නේ ඒක විශ්ින ස්විච්චාම තමයි උදේට හෝ මේ බයිසිකලේ ස්ටාර්ට් කරනකොට මෝටරේ ප්ලේ කරගෙනවා වගේ අපිට දැනෙන්නේ ඇහෙන්නේ ඒ වගේ. ඒක වෙලාවට අපිට අනිවාර්යයෙන්ම මෙන්න මේ රිපෙයාර් කිට් එක හෝ අපිට එහෙම නැත්නම් මේ සම්පූර්ණ කිට් එකම අපිට රීප්ලේස් කරන්න සිද්ධ වෙනවා. එහෙනම් යාළුවනේ ඔයාලට සුබ දවසක්. නැවත වීඩියෝ එකකින් එනකම් මම ඔයාලගෙන් සමුගන්නවා මම නිලංක.